හරි. ඔයාලා මේ දකින්නේ අපි හදපු අලුත් ඉන්ඩිකේටර් එක IQ ඔප්ෂන් වලට. මේක ස්ක්‍රිප්ට් එකක්. එතකොට මේ ස්ක්‍රිප්ට් එකේ එන සිග්නල් රීප්‍රින්ට් වෙන්නේ නැහැ. හරිද? ඒ වගේම තමයි මේක ඇවිල්ලා 1 ගේල් ක්‍රමය යූස් කරන අවස්ථාවක් තියෙනවා. එතකොට මාකට් එකේ හැම වෙලාවකම මේක ඒ කියන්නේ ගැළපෙන මාකට් එක අපි තෝරගන්න ඕන. දැන් ඔන්න ඕකේ ට්‍රේඩ් එක ලොස් වෙනකොට අපි ඊළඟ එකේ ආපහු ගන්නවා ට්‍රේඩ් එක ඩබල් කරලා. එතකොට මේකෙන් පස්සේ මේක අනිවාර්යෙන්ම අපිට 1 ගේල් එකෙන් ඔන්න ඔය විදිහට බලා ගන්න පුළුවන් අපිට වින් එකක් ගන්න පුළුවන්. එහෙම තමයි මේ ඉන්ඩිකේටර් එක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට මෙතනදී ඔයාලට පේනවා මේ කලින් ආපු සිග්නල් පවා එකක්වත් මැකෙන්නේ නැහැ. දැන් මේ සිග්නල් ලැබෙන්නේ ගොඩක් වෙලාවට කියන්නේ මේ සිග්නල් ලැබෙන්නේ හැම වෙලාවකම ඊළඟ කැනල් එක හැදෙන්න කලින්. ඒ කියන්නේ වර්තමාන කැනල් එක යනකොටම මේකේ සිග්නල් එක ලැබෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. අපට ට්‍රේඩ් එකකට යන්න ඇති තරම් කාලය තියෙනවා. එතකොට මේක අපි මාකට් කීප එකකට දාලා බලනවා ඒ වෙලාව තුල හොඳටම ප්‍රොපෝස් වෙන්නපු මාකට් එක මොකක්ද කියලා. අන්න ඒ මාකට් එකේ තමයි අපි ට්‍රේඩ් කරන්න යන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන මේ අවසාන සිග්නල් දෙකක් ඇවිල්ලා තියෙනවා සෙල් එකක් කියලා. නමුත් ඒකේ අපට තුන්වෙනි එකෙන් තමයි ආවේ ට්‍රේඩ් එක. නමුත් ඒ වාගේ අර දැන් මේ මාකට් එක වලට පේනවා දැන් ඔන්න සිග්නල් එකක් ආවා. එතකොට මේ සිග්නල් එකේ එන්නේ ඊළඟ කැනල් එකේ මොකක්ද වෙන්නේ කියන එකට බලමු අපි එතකොට ඒක. දැන් මේ කලින් සිග්නල් බැලුවොත් එහෙම ඔයාලට පේනවා ඒ හැම සිග්නල් එකක්ම 1 ගේල් ක්‍රමයට හරි නැත්නම් කෙලින්ම ඊළඟ ෂොට් එකෙන් හරි ගිහින් තියෙනවා. ඊටමත් කලාතුරකින් තමයි කැනල් දෙකක් ගිහිල්ලා වැඩේ හරියන්නේ. ඉතින් ඊටමත් සාර්ථක ඉන්ඩිකේටර් එකක් මේක ලංකාවේ හදපු එකක් මේක මම හදපු එකක්. ඉතින් ඕගොල්ලන්ටත් මේක කැමති නම් අපේ මේක ගන්න පුළුවනි. අරගෙන තමන්ට දවසේ මහ ලොකු ගාණක් නෙවෙයි. තමන්ට දවසේ ටාගට් එක අපි හිතමු ඩොලර් 100ක් 200ක් නෙවෙයි දවස් ඩොලර් 20ක් විතර හොයාගෙන ඒ කියන්නේ දවස් රුපියල් 20ක් කියලා කියන රුපියල් 7000ක් විතරනේ වර්තමාන වටිනාකමෙන් ගත්තොත් එහෙම. ඒතකොට දවස් රුපියල් 7000ක් විතර හොයාගත්තාම හොඳට මැටි මේ ඉන්ඩිකේටර් එක හරහා. මොකද එච්චර සාර්ථකත්වයක් තියෙනවා. හැබැයි මේක බලන්න ඕනේ ඔයා ඒ වෙලාවේ යන මාකට් එකේ හොඳම ප්‍රොපෝස් පෙන්නලා තියෙන්නේ මොකේද? දැක්කනේ අර ආපු සෙල් එක කලින් ආව දැන් මේකේ සෙල් එකක් වැටුනේ. නමුත් මම ඒ ට්‍රේඩ් එක ගන්නෙ නෑ. නමුත් අර කලින් ආව සෙල් එක හරියටම වැඩ කරා. දැන් මේ සෙල් එකත් අනිවාර්යෙන් වැඩ කරනවා. ඔය සෙල් සිග්නල් එක කලින් දෙනවා. හැබැයි තිතටම වැඩ කරනවා. ඉතින් ඔයාලට තියෙන්නේ හරි විදිහට එන්ට්‍රි එකක් අරගෙන දවසට තමන්ගේ ටාගට් එක ඇචීව් කරගත්තයින් පස්සේ හිමින් සැරේ මාකට් එකෙන් ලිස්සලා ගියා නම් හරියටම හරි. ඉතින් හොඳ ස්ක්‍රිප්ට් එකක්. ඊටමත් පොඩි මුදලකට තමයි මේක දෙන්නේ. කැමති අයට සම්බන්ධ වෙන්න පුළුවන්.